ඔයා කවදා හරි හිතලා තියනවද? අවුරුදු ගාණක් තිස්සේ හුරු පුරුදු වුණු හැමෝම ආදරය කරන හැමෝම ගෞරව කරන තැනකින් එක පාරටම එළියට බහැලා කාන්තාරයක් මැද දිවා රෑ නොබලා වැඩ කරන්න වෙන ජීවිතයක් ගත කරන්න වුණොත් කොහොම දැනේද කියලා. ආයුබෝවන්. මම රංගන රත්නාන්. ලංකාවේ රජයේ පාසලක ගුරුවරයෙක් විදියට සැප පහසු ජීවිතයක් ගත කරපු මම අද එක්සත් අරාබි අමිරාජ්‍යයේ අබුඩාබි නගරයේ රාත්‍රී මුර සේවය කරනවා. ඉතින් එදා හුණු කූරයි කළු ලෑල්ලයි එක්ක ඔට්ටු වුණු මට අද බර වාහන කීබෝඩ් මවුස් කම්පියුටර් එක්ක ඔට්ටු වෙන්න වෙනවා. අද මම අබුඩාබි වල data entry operator වරයෙක් විදියට web bridge operator වරයෙක් විදියට වැඩ කරනවා. ඉතින් මම හිතුවා මේ වැඩ කරන ගමන් මගේ ජීවිතයේ තිබුණු අත්දැකීම්, මගේ ජීවිතයේ ඉස්සරහට ලබන අත්දැකීම්, මේ රටේ මම ලබන අත්දැකීම්, මේ රටේ දැනගන්න දේවල්, මේ රටේ ලෝකේ සමාජයේ අපේ රටේ දකින දේවල් වල යථාර්ථය ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔයාලගේ අදහස් බෙදා ගන්න. YouTube channel එක, Facebook page එකක් පටන් ගන්නවා කියලා. ඉතින් මේක මම කාලයක් තිස්සේ හිතේ තියන් හිටපු දෙයක්. හැබැයි අදම මම මේක පටන් ගන්න. අද දවසේ මට ගොඩාක් විශේෂ දවසක් වෙනවා. මේ විශේෂ දවස මොකක්ද කියලා වීඩියෝ එකේ අන්තිමේදී මම ඔයාලට අනිවාර්යෙන්ම කියන්නම්. ඉතින් එදා ඒ වගේ සැප පහසු ජීවිතයක් ගත කරපු මම ඇයි මේ වගේ කාන්තාරයකට එන්න තීරණයක් ගත්තේ? අපි දන්නවා අපිට හැමදාම ජීවිතේ එකම තැන නතර වෙලා ඉන්න බෑ. අපේ අරමුණ වෙනුවෙන්, අපේ හීන වෙනුවෙන්, අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපිට සිද්ධ වෙනවා ජීවිතේ ගන්න අමාරු තීරණ පවා ගන්න. ඉතින් ඒ වගේ අමාරු තීරණයක් තමයි මටත් ගන්න සිද්ධ වෙනවා. මම මේ රටට ආවේ මගේ සියලුම ආදරණීයන්, මගේ දරුවන් සියලු දෙනාම හිතන් කරලා. මම මේ රටට එනකොට අරන් ආවේ බලාපොරොත්තු දින ගොඩක් විතරයි. ඉතින් ඒ බලාපොරොත්තු වලට හීන වලට අනපවන්න මේ රට මේ රස්සාව මට ගොඩක් උදව් කරනවා. අපි දන්නවා අභියෝග කියන්නේ ජීවිතේ පියගැට පෙළ. ඉතින් මේ පියගැට පෙළ නගිනකොට අපේ ජීවිතේට එන අභියෝග අපි සාර්ථකව ජය ගන්නවා. මමත් ඒ වගේ මගේ ජීවිතේට එන හැම අභියෝගයක්ම සාර්ථකව ජය ගන්න ගමන් මේ පඩි පෙළ හිමීට නගින ගමන් ඉන්නේ. ඉතින් මම ඔයාලට කිව්වා අද දවසේ මම මේ channel එක පටන් අරගෙන ඔයාලට මේ ගැන කියන්න. අද දවසේ විශේෂ දවසක් වුණා කියලා මට. ඉතින් ඒ තමයි අද මගේ සුදුමැණිකගේ මගේ ආදරණීය බිරිඳගේ උපන්දිනය. ඉතින් මම මේකට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මගේ අද හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ තමයි මගේ ශක්තිය, මගේ ලෝකය, මගේ ජීවය. මේ දරුවෝ දෙන්නවත් බලාගෙන මට ශක්තියක් වෙලා හැමදාම මගේ ළඟින්ම දොරෙන් හිටියත් මගේ ළඟින් ඉන්නේ අය. ඉතින් ආදරණීය හැමෝටම මම කියන්නේ මම මේකෙදි බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක එකතු වෙලා ජීවිතේ ජය ගන්න. මම දකින දේවල් වල යථාර්ථය ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මම ඔයාලට ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මගේ මේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මගේ පහළ තියෙන Facebook page එක follow කරලා මාත් එක්ක එකතු වෙන්න. මම කැමතියි ඔයාලගේ අදහස් විවේචන මාත් එක්ක බෙදා ගන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා. ගොඩක් ස්තුතියි මගේ මේ කතාව අහන්න කියලා. පෙරවන් සරණයි. ඉක්මනින් මම